හෙලෝ ළමයි. ඉතින් කොහොමද ඔයාලට? මම හිතනවා ඔයගොල්ලෝ සැපෙන් සනීපෙන් ඉන්නවා ඇති කියලා. අදත් මම උදෙන්ම නැගිටලා මගේ වැඩ පටන් ගත්තා. උදේම ඇඳ අස් කරලා මම හදන්නේ මගේ වැඩ ටික පටන් ගන්න. එහෙනම් වීඩියෝ එක අන්තිම වෙනකම් මාත් එක්ක ඉන්න. අද උදෙන්ම මට තිබුණා පාස් පේපර් ඩිස්කෂන් එකක් බලලා ඉවර කරන්න. ඔයාලත් මම වගේම පාස් පේපර්ස් කරනවා නම් අනිවාර්යෙන්ම ඒ වගේ විවරණයක් හරි නැත්නම් ඒවට අදාළ ඩිස්කෂන් එකක් හරි හොයන් බලන්න. මොකද ඒක තමා පාස් පේපර්ස් කරන එකේ වටිනම දේ. පාස් පේපර් ඩිස්කෂන් එකට පස්සේ මට ක්ලාස් යන්න තිබුණා. ක්ලාස් ගිහින් ඇවිල්ලා රීෆ්‍රෙෂ් වෙලා ඊට පස්සේ තමයි මම ආපහු මගේ වැඩ ටික පටන් ගත්තේ. මම පුරුද්දක් විදිහට හැමදාම මගේ සබ්ජෙක්ට් තුනෙන් සබ්ජෙක්ට් දෙකකවත් MCQ අරගෙන ඒවා MCQ 10 ගානේ විවරණය කරනවා. ඔයගොල්ලොත් මේ ක්‍රමේ කරලා බලන්න. ඊට පස්සේ මම මගේ MCQ ටික විවරණය කරාට පස්සේ ආපහු මගේ අනිත් සබ්ජෙක්ට් එකේ වැඩ පටන් ගත්තා. ඔයගොල්ලෝ මගේ වීඩියෝස් වලට කැමති නම් අනිවාර්යයෙන්ම මාව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම මගේ කලින් වීඩියෝස් බලලා නැත්නම් අනිවාර්යයෙන්ම ඒවත් දැම්ම ගිහින් බලන්න. එහෙනම් අදට මම ගිහින් එන්න. ආපහු අපි අලුත් බ්ලොග් එකකින් හමු වෙමු. බයි.